අයිබෝන් ආදරණීය මිතුරනි මම කලිනුත් වීඩියෝ එකක් දැම්මා විෂාදය ගැන කතා කරනවා කියලා. ඉතින් මට හිතුණා විෂාදය ගැන ටිකක් කතා කරන්න. විශේෂයෙන්ම කියන්න ඕන මම මනෝ වෛද්‍යවරයෙක්වත් මනෝපදේශකවරයෙක්වත් මම මනෝවිද්‍යාව සම්බන්ධ වැඩ කරන සේවාවන් සපයන පුද්ගලයෙක් නෙමෙයි. හරි නමුත් ගොඩක් වෙලාවට මම ඔය ගැඹුරු කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම කරනවා. ඒවා සම්බන්ධයෙන් හිතනවා. යම් දෙයක් තිබුණොත් එහෙම ඒක ඔයාලට කියනවා. ඒක හරි වැදගත් වෙලා තියෙනවා මීට කලින්. ඉදිරියටත් මේ සම්බන්ධ කරුණු දැක්වීම ඔය යම්කිසි කරුණක් සම්බන්ධයෙන් නොදකින්න ගැඹුරු පැත්ත පැහැදිලි කිරීම හරි වටිනවා කියලා හිතන හින්දා මට හිතුණා සමාජයේ ගැටලුවක් නිසා විෂාදය ගැන කතා කරන්න ඕන කියලා. බොහෝමයක් මිනිස්සුන්ට අපේ ලාංකීය සමාජෙත් මේ ලෝකයේ එක ගත්තත් එහෙමයි විෂාදය කියන ගැටලුව තියෙනවා. ඉතින් විෂාදයේදී දැන් මුලින් කියන්න ඕන විෂාදය ඇයි ඇති වෙන්නේ කියන හේතුව මම පස්සේ කියන්නම්. විෂාදය කියන්නේ මොකද්ද? හරි. ඒක හරි වැදගත් දෙයක්. විෂාදය කියන්නේ ඇත්තටම දීර්ඝකාලීනව අපි ළඟ තියෙන දුකක්. හරිද? මේක සාමාන්‍ය දුකක් නෙමෙයි. සාමාන්‍ය දුකක් නම් ඉතින් දුක හිතුණා. ඒක ටික දවසකින් ඉවර වෙනවා. සාමාන්‍ය දෙයක්. නමුත් දීර්ඝකාලීන දුක හිතෙනවා නම් තමන්ට තමන් එපා කියලා දැනෙනවා නම් ඊට පස්සේ ක්‍රියාකාරකම් එපා වෙලා අනාගතය සම්බන්ධව කිසිම අවබෝධයක් මොනවද කියන්නේ මේ අරමුණක් නැහැ වගේ හිතීමක් දැනෙනවා නම් ඕක විෂාදය වෙන්න පුළුවන්. හරිද? මම පස්සේ කියන්නේ විෂාදේ පැහැදිලි රෝග ලක්ෂණ කායික මානසික සහ ওই චර්යාමයට අනුව. නමුත් සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්න පුළුවන්. හරිද? මේකෙදි මම කියන වැදගත් කරුණ තමයි ඇයි කෙනෙකුට විෂාදය හැදෙන්නේ කියන කරුණ හරි වැදගත්. මම දන්නේ කොහෙද පැහැදිලි කරලා තියෙනවද කියලා මෙහෙම. මේක අනිවාර්යෙන් ඔළුවට ගන්න කෙනෙක් මේ ඒක මාර වටිනවා. මට හිතෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් නිතරම ඔයාලා දන්න කෙනෙක් වුණත් නැත්නම් තමන් වුණත් සාමාන්‍යයෙන් තමන්ගේ මානසික මට්ටමත් එක්ක මේ කැම්පයා වෙනවා. සාමාන්‍ය විෂාදයෙන් භාජනය වෙන්න පුළුවන් මානසිකව යම් තරමක් දුර්වල මිනිස්සු. හරි යම් තරමක් කියන්නේ සාමාන්‍යයෙන් මානසිකව දුර්වල කෙනෙක් විෂාදයටපත් වෙන්න තියෙන ඉඩ වැඩි. හරිද? ඒ කියන්නේ මෙයා පිටට පෙන්නන් ඉන්න පුළුවන් මම හරිම ශක්තිමත් පුද්ගලයෙක් එතකොට එහෙම කියලා. නමුත් යමක් වැඩියෙන් පෙන්වන්න උත්සාහ කරනවා කියන්නේ ඒක ඒ පුද්ගලයා තුළ නැහැ කියන එක සාමාන්‍යයෙන් ඒක තමයි ඇති. ගොඩක් වැඩියෙන් පෙන්වනවා කියන්නේ මොකක් හරි දෙයක්. ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම ඒ කෙනා ළඟ ඒක හෘද සාක්ෂිය මට්ටමින් නැහැ. හරිද? ඒ නිසා තමයි ඒක සමාජය තුළ උණුප්පවල දක්වන්න උත්සාහ කරන්නේ. හරිද? ඒ කියන්නේ මේ මානසික ශක්තියම ලොකුවට වෙන්න යන්න උත්සාහ කරනවා කියන්නේ ඒකයි. අනිත් සියලුම දේවල්. මේ කියන්නේ තමන් මේ මා ලොකු චරිතයක් කිය එහෙම නැත්නම් මොනවද කියන අපේ භාෂාවෙන් කියනවනම් මම තමයි වගේ එහෙම මොකක් හරි දෙයක්. එහෙම නැත්නම් ධනවත්කම. එහෙම නැත්නම් හැකියාව. එහෙම නැත්නම් දැනුම. මොකක් හරි දෙයක් නොගැලපෙන අවස්ථාවන් වලත් ලොකුවට පෙන්වන්න උත්සාහ කරනවා නම් මම වෙනම කතාවක් කියන්නේ. සහ ඒක නොගැලපෙන අවස්ථාවන් වලත් ඒක පැය 24ම හැමතැනම පෙන්වන්න උත්සාහ කරනවා නම් ඒක ගොඩක් වෙලාවට අර ඒ කෙනාගේ හිත තුළ තියෙනවා මම මේක දන්නේ නැහැ. ඒ නිසා අර සමාජයෙන් ඇති වෙන්න තියෙන අරයා මේක දන්නේ නැහැ කියන නම අහගන්න ඇති නැකමැත්ත නිසා හරි අරයා මානසිකව දුර්වලයි අරගෙනාට සල්ලි නැහැ අරගෙනා ලස්සන නැහැ කියන ඕක පෙන්වන්න ඕක අහගන්න ඇති නොකමැත්ත නිසා අපි ආවරණයක් හදා ගන්නවා මේ අදාළ ගැළපෙන කරුණට අනුව
හරිද? එහෙම නැත්නම් මම කියන්නේ මේ ගුරුවරයෙක් හෝ වෘත්තිකයෙක් ඒ අදාළ වෘත්තීකරණ ස්ථානයේ හෝ අ, පන්ති කාමරය තුළ දේශන පවත්වන එක නෙවෙයි. යා මේ දැනුම පෙන්නනවා කියන්නේ යා දන්නේ නැහැ කියන එක නෙවෙයි. බොහොම ගැඹුරින් තේරුම් ගන්න හරිම කල්පනායි. හරිද? ආයතර විෂාදයේ කියන කරුණට එන්න සාමාන්‍යයෙන් ආදරණීය මිතුරනි මෙහෙම හිතන්න. සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන ජීවන රටාවක් තියෙනවා. ඒ කට්ටියට දුක හිතෙනවා, සතුට දැනෙනවා. එදිනදා වැඩ කරනවා, ප්‍රෝග්‍රස් මොනවා හරි තියෙන්න ඕනේ ජීවිතයේ අරමුණු තියෙන්න ඕනේ. හ්ම්. ඒත් එකම මොනවා හරි හොබීස් තියෙන්න ඕනේ සතුට දනවන දේවල්. හ්ම්. ඒ වගේ දේවල් තියෙන්න ඕනේ කියලා නෙමෙයි මේ අනිවාර්ය තිබිය යුතුයි කියලා නීතියක් නෑ. සමාජ සම්මතය සාමාන්‍යයෙන් තියෙන්න ඕන මිනිසෙක් වශයෙන් මනසින් උසස් පුද්ගලයෙක් වශයෙන් හොඳින් ජීවිතේ ගෙවනවා. හරිද? එතකොට අපි එදිනෙදා දන්න, ඔයාලා එදිනෙදා දන්න පවුල තුල, මිත්‍රයෝ තුල, එතකොට වැඩ කරන පරිසරය තුල එදිනෙදා අපි ආශ්‍රය කරන මිනිස්සු ළඟ අපි ඒ චරිත ලක්ෂණ දකින්න බොහොම වෙලාවට. හරිද? එතකොට අපේ මනසට තේරුම් ගන්න පුළුවන් මේ කිනා සාමාන්‍ය පුද්ගලයෙක් කියලා. නමුත් මේ විෂාදයේ කියන සාමාන්‍ය කරුණේදී සමහර අවස්ථාවන් වල ඒකේ උච්චතම නොවුණත් ඒකේ ස්ටෙප් තුනක් වගේ තියෙනවා. ඒ කියන්නේ මූලික, මධ්‍ය සහ උච්ච කියලා. එතකොට මේකේ මූලික සහ මේ මධ්‍ය වගේ අවස්ථාවන් වල මේ කාටවත් අවබෝධ කරගන්න බෑ. මේ කෙනා මොකක් හරි පීඩනයකින් ඉන්නේ කියලා. ඒක පේන්නේ නැහැ. හරිද? මේ පෙන්වන්නේ නැත්නම් මෙයා පුරුදු වෙලා තියෙනවා. නම් කිව්වේ අර මූලික තැනට එනවා. මානසික දුර්වල නිසා තමන් දුකින් ඉන්නවා කියලා අනුන් දකි කියලා එකකින් එන ලැජ්ජාව වහගන්න ක්‍රමයක් හදාගන්න. ඒ හින්දා සමාජය තුළ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න මේ කෙනා පුරුදු වෙනවා. හරිද? ඒ හින්දා කිසිම අවස්ථාවක සමාජයේදී සූක්ෂම විදිහට බලන කෙනෙකුට හැරෙන්න කිසිම අවස්ථාවක හිතා ගන්න බෑ මේ කෙනාට කොමාංශික ගැටලුවක් දුර්වලතාවයක් තියෙනවා කියලා. ඕකේ උච්චතම අවස්ථාව ආවට පස්සේ තමයි කෙනෙකුට හිතා ගන්න පුළුවන් මොකක් හරි දෙයක් තියෙනවා මොකද්ද දන්නේ. එහෙමත් වෙනවා. හරිද? ඉතින් ඔකට එක එක විදිහට ප්‍රතිකාර ක්‍රියාකාරකම් කරනවා. අපේ සමාජයේ විශ්වාස මත පදනම් වෙනවා. සහ බටහිර පෙරදිග විවිධ ආකාර ප්‍රතිකාර කරනවා. හරිද? දැන් ඕව කිසිම නැහැ. අපි හිතමුකෝ අර වාසනාවට හරි පිනකට හරි මොකකට හරි ඔය ප්‍රතිකාර ගන්න බැරි වුණොත් එහෙම කෙනෙකුට ඒකට ඒ කට්ටියට වෙන්නේ ඇවිල්ලා විෂාදයේ අවසාන මට්ටම. ඒ කියන්නේ ජීවිතයෙන් අපරාධ. මේ ජීවිතේ ජීවත් වෙලා වැඩක් නැහැ. මේ විඳින වේදනාව හිම කරන්න නම් මම මැරෙන්න ඕන කියන තීරණයකට එනවා. කියන්නේ මෙතනින් එහාට බෑ ඉන්න. කොහොම මැරුණාට පස්සේ මේක හරි. කියන හැඟීමක් ඇති වෙනවා. ඒ තැනට යන්න සිද්ධ වෙනවා. හරි. ඔකේදී මම පස්සේ කියන්නේ මේ වගේ දේවල් වෙන්නේ කියලා. ඉතින් බොහොම සංයමයෙන් අද මම සාමාන්‍ය වෙනදම පොඩ්ඩක් කියවගෙන යනවා. අද මම කියවන්නේ නැහැ. ඒක බොහොම කල්පනාවෙන් අහගන්න මේ වීඩියෝ එක. මේ බලන්න. ඒක ඔයාලට බොහොම වැදගත්. හරිද? එතකොට සාමාන්‍යයෙන් දැන් අර වගේ වුණාට පස්සේ يعني හදිස්සියේ මේ අපි දැක්කෙත් නෑ එහෙම තේරෙන්නෙත් නෑ. හිටි ගමන් මරුණාට පස්සේ සමාජයේ මිනිස්සුත් කියන්නේ හොඳටම හිටියත් මොන වුණාද දන්නේ. එහෙම තමයි බලන්නේ. හරිද? ඒක ඇත්තටම මේ දකින මිනිස්සුන්ගේ තියෙන දුර්වලතාවය. හරිද? ඒකයි කියන්නේ කල්යාණ මිත්‍රයි සාමාන්‍ය බුද්ධිමත් මිනිස්සු අපේ ආශ්‍රයයට එකතු කරගන්න කියලා. මොකද ඒ වගේ මිනිස්සුන්ට යම්කිසි මිනිස්සෙක්ගේ වෙනසක් තේරුනොත් මේක අනිවාර්යෙන් highlight වෙලා පේනවා. හරි. මේ වගේ දේවල් වලට වෙනසක් තේරුනොත් highlight වෙලා පේනවා. ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මේ කට්ටිය දන්නවා. එතකොට දැන් ඔයාලා දන්න කෙනෙක් හරි ඔයාලා හරි සාමාන්‍ය වෙනදා සතුටු වෙන දේවල් වලින් සතුටු වෙන්න බැරි නෝ. සාමාන්‍ය නිින්දේ රටාව වෙනස් වෙලා තියෙනවා.
ඒත් එක්කම හැමදේම එපා වෙලා. දැන් මූලිකව එපා වෙන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ ළඟම මිනිස්සු. තමන්ගේ ළඟම මිනිස්සු ටික පවුලේ සම්බන්ධ කට්ටිය තමයි කොහොම කරනට එපා වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේ ඉන්න ළඟම කට්ටිය සහ මේ අවස්ථාවේ ඉන්න තැන තමයි එපා. ඒ කියන්නේ තමන්ගේ ගෙදර, තමන්ගේ අම්මා තාත්තා, මගේ බිරිඳ හෝ සැමියා, තමන්ගේ දරුවෝ මොන ඔය වගේ ළඟම ඉන්න කට්ටිය එපා. හරි. අනේ එහෙම එපා වෙනවා. ඊට පස්සේ කෑමෙහි තියෙන කියන්නේ ආහාර අනුභවයේ තියෙන මේ ගැටට සමහර කට්ටියට කෑම එපා වෙනවා. ඊට පස්සේ ඔය නෑම පිරිසිදුකම ඒ වගේ දේවලුත් එපා වෙනවා. වැඩ කරන ඒවා මේවා ඒවත් එපා වෙනවා. එපා වෙනවා. කියන්නේ මෙයාට තේරෙන්නේ මෙයාට විස්තර කරන්න තේරෙන්නේ නැහැ මොකද්ද මේ එපා වෙන්නේ කියලා. ඊට හිස් හැඟීමක් දැනෙනවා. ඒ කියන්නේ අර දේවල් කරලා යම් කිසිම අර මේ සාන්තෘප්තියකටපත් වෙන්න බෑ. ඒ නිසා. ඉතින් ඒ හින්දා අන්න එහෙම එපා වෙනවනම් සාමාන්‍යයෙන් කෙනෙක්ට ඔය ડિප්‍රෙෂන් කියන ගතිය වෙන්න පුළුවන්. ඒකේ මූලික මට්ටමක් වෙන්න පුළුවන් නැත්නම් මධ්‍යස්ථ මට්ටමක් වෙන්න පුළුවන්. හරිද? ඒක ප්‍රධාන දෙයක්. ඊට පස්සේ ඔළුවේ කැක්කුම සහ කොන්දේ කැක්කුම සහ බෙල්ලේ කැක්කුම. විශේෂයෙන් සාමාන්‍ය මම මසාජ් තෙරපි ගැන කල්පනා කරලා කතා කරොත් එහෙම මේ පීඩනය තියෙනකොට මානසික පීඩනය තියෙනකොට මේ මාංශ පේශිය කියන්නේ ප්‍රවේශියස් ඒරියා එක. ඊට පස්සේ ඒකට සපෝට් වෙලා කොන්ද අබාධය කියන්නේ රිදෙන්න පුළුවන්. කොන්දේ අමාරු වෙන්න පුළුවන්. සහ බෙල්ල කැක්කුම එන්න පුළුවන්. ඔළුවේ කැක්කුම එන්න පුළුවන්. මීට කලින් මේගොල්ලන්ට ඔය මිග්‍රේන් වගේ අවස්ථාවලට යන්නත් පුළුවන්. හැමෝටම නෙවෙයි. හරිද? සාමාන්‍යයෙන් ඔළුවේ කැක්කුමක් තියෙනවා ඔළුවේ පිටිපස්සේ. නමුත් මිග්‍රේන් කියන්නේ ඔළුවේ පිටිපස්සේ විතරක් රිදෙන එකක් නෙවෙයි. ඒක. එතකොට ආදරණීය මිතුරනි තව දෙයක් කියන්න ඕනේ. විෂාදය වගේ රෝග ලක්ෂණ තියෙන මිනිස්සුන්ට සාමාන්‍ය මූලික මට්ටමේදී උපදේශන දීලා ඒ කට්ටියට එයාගේ චර්යා රටාව නිර්මාණ හදලා ඉවර වෙලා සුව කරන්න පුළුවන්. නමුත් මධ්‍යස්ථ සහ තීව්‍ර මට්ටමට ගියාට පස්සේ කිසිම අවස්ථාවක උපදේශන මට්ටමට යන්න බෑ. ඒකට යන්න ඕනේ ඇත්තටම වෛද්‍ය ප්‍රතිකාර සහ ඔය ඒකට හේතු වෙච්ච කරුණු निराකරණය කරන ප්‍රතිකාර මට්ටම් වලට ඒ වැත්තටම මනෝ විශේෂඥවරු කරන්න ඕන දේවල් මනෝ වෛද්‍යවරු කරන්න ඕන දේවල් කොහොම හරි කමන්නේ මම තේරුම් ගත්ත දේ තමයි මම කියන්නේ දැන් මම මේ විචාරය ගැන කතා කරන්නේ ඔය විදිහට කීප දෙනෙක්ගෙන් අදහස් ගත්තා සහ පොත් කීපයක් කියවුවා සහ ඔය මේ හිතුවා ඒක තමයි විශේෂය මේකේ වෙන දේ මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ හරිද මේ කරුණ මම දන්නේ කිසිම වීඩියෝ එකකින් කොහෙන්වත් කියලා තියෙනවද කියලා සමහර වෙලාවට කියලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මම දන්නේ නමුත් මට හිතෙන දේ මෙහෙම දෙයක් සාමාන්‍යයෙන් උඩුසිත සහ යටිහිත කියලා දෙකක් තියෙනවානේ එතකොට අපි කුඩා කාලේ ඉඳන් ජීවත් වෙන්නේ ඉපදිලා ඊට පස්සේ පරිසරයට අනුගත වෙලා ඒ අවට පරිසරයත් එක්ක අපේ ඥානමය තත්ත්වයක් එක්ක අපි මේ පරිසරයක මොකක් හරි ජීවත් වෙනවා අපි කම්ෆර්ටබල් සෝන් එකක් හදා ගන්න මොන පරිසරයකට වැටුණත් එතන කම්ෆර්ටබල් වෙනවා දැන් යාචකයාටත් එයා ඉන්න වටපිටාව හොඳයි හරිද හරිද එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම මේ ඒක එහෙම මිය සතුටුම වෙන්න ඕනේ ඒක සතුටම කියලා අවශ්‍යතාවයක් නැහැ මේක හැඟීමක් පමණයි හරි ඒ කියන්නේ අපි මොන පරිසරයක ජීවත් වුණත් අපි ඒකට අනුගත වෙනවා සහ අපිට ඒක සැපයි කියලා තේරෙනවා. හරි කම්පෙයාර් කිරීමක් නෙවෙයි. ඒ කියන්නේ
කොහොමද කියන්නේ? ඊටාම දුක්ඛිත අපි සමාජ සම්මත විදිහට කතා කරන්නේ ඊටාම ප්‍රාථමික සමාජ මට්ටමක ඉඳලා ඉන්න මිනිස්සෙක් හිටනකොට එතකොට ඒ කෙනාට ඒක සතුටුයි. හරිද? ඊටාම ඉහළ සමාජයක ඉන්න මට්ටමක් කියලා හිතනවා. ඒ කෙනාටත් ඒක සතුටුයි. හරිද? එතකොට කොහොම හරි තමන්ගේ පරිසරය කියන එක මතින් බොහෝ දුරට මිනිස්සු අ, තමන්ගේ චරිත ලක්ෂණ ටික හදාගන්න. හරිද? තමන්ගේ සිතුම් පැතුම් රටාව, තමන්ගේ එදිනෙදා චර්යාව, තමන්ගේ මිනිස්සු ගැන දකින ආකල්පය, එතකොට තමන්ගේ ඕනෑපාකම් ආශාවන් ඒවා හදාගන්න. හරිද? එතකොට විශේෂයෙන්ම කුමන හෝ කාලයක අවුරුදු 10ක් ගිහිලා 5ක් ගිහිලා 15ක් ගිහිලා 25ක් ගිහිලා සහ හෝ අවුරුදු 5ක් 6ක් 7ක් කියලා පොඩි කාලයක් ගිහිල්ලා හරි මේ ක්‍රමයේ ක්ෂණික වෙනස් වුණොත් එහෙම හරිද? වෙනස් වුණොත් එහෙම කෙනෙකුට දැනෙනවා අර මම මෙච්චර කාලයක් විඳපු සිස්ටම් එක දැන් වෙනස් කියලා. හරිද? විඳපු සිස්ටම් එක වෙනස්. සහ අපි හිතුවොත් එහෙම ජීවිතේ කාල ඒ කියන්නේ මම ඔය කියන මේ අර වෙනස් වෙන්න කලින් යම්කිසි වේදනාවක් යම්කිසි දුර්වලතාවයක් යම්කිසි පීඩාවක් වින්දනම් ඕක අනිවාර්යෙන් යටි හිතක සාමාන්‍ය කෙනෙක්ගේ තැන්පත් වෙලා තියෙනවා. හරි. එතකොට දැන් වෙනස් වුණාට පස්සේ අපි උදාහරණ ලස්සන කියන්නේ ඒක සාමාන්‍ය වෙන වෙන දේවල් එක්ක කම්පෙයාර් කරගන්න. වෙනස් වුණාට පස්සේ මේ ඔබ හිතට හම්බෙන දේවල් ටිකක් තියෙනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. ඊටාම දුර්වල සහ පහසුකම් අතිශය අඩු පාසලක් තියෙනවා. මේ පාසලක ළමයෙක් ඉගෙන ගන්න. නමුත් ওই පාසලේ ඉන්න ළමයාටත් ඔක සනීපයි. හරිද? මේ පාසලේ එයාට ඒක සතුටුයි. ඒකට එයා දකින්නේ රාමුව පමණයි. ඒ නිසා ඊට පස්සේ මේ පාසලේ මුටි පැටලෙනවා ගහනවා ඒ ඔක්කොම කරනවා. විඳිය යුතු නිසා සතුටින් ඉන්නේ. හරිද? නමුත් අරගේ යටිහිතට යන්නේ පීඩාවක් තමයි. හරිද? මොකක් හෝ කරුණකට මේ පාසල් ළමයා හොඳ පහසු පාසලකට ඇතුළත් වුණා කියන්නේ. හරිද? එතකොට මෙයා බලන්නේ අර කලින් මෙච්ච සිදුවීම් වලින් ඇතිවෙච්ච පීඩාව ආයේ කවදාවත් ඇති කරගන්නේ නැහැ කියන හැඟීමට එන්න. හරිද? ඒ කියන්නේ අය කවදාවත් ඒ තැනට මම යන්නේ නැහැ කියන තැනට යන්නේ. කකුල් දෙකෙන් යන්නේ නැහැ කියනක නෙමෙයි කියන්නේ. එතකොට මෙයා මේ පාසල ඇතුලේ අලුත් තැන ඇතුලේ මොකක් හරි ආරක්ෂිත ක්‍රමවේදයක් හදාගන්නවා. හරිද? ඒත් ඒ ආරක්ෂිත ක්‍රමවේදය හදා ගන්නවා මේ පාසල ඇතුලේ. යම් හේකින් මේ ආරක්ෂිත ක්‍රමවේදය හරිද? මම හිතන්නේ මේක පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරන අයට තේරෙයි. මොකක් හරි දෙයකට මේ ආරක්ෂිත ක්‍රමවේදය පිළිදෙනවා කියන හැඟීම ආවත් එහෙම. ඇත්තටම යටිහිත උත්සාහ කරනවා මේ මනුස්සයව පරිස්සම් කරගන්න. හරිද? පරිස්සම් කරගන්න උත්සාහ කරනවා අර හැඟීමෙන්. හරිද? එතකොට වෙන්නේ ඇවිල්ලා මේක හොඳ පැත්තට නෙවෙයි වෙන්නේ. ඒ කියන්නේ මෙයා ළඟ තියෙන මේ මොනවද ගති ලක්ෂණ සම්පූර්ණ වෙනස් කරගෙන තමයි සිද්ධ වෙන්නේ. හරිද? සමහර වෙලාවට මේක නා මොකක් හරි ඇත්තහිකට යන්න පුළුවන්. එක්කෝ පුද්ගලයෙකුට. එහෙම නැත්නම් කාන්තාවකට. එහෙම නැත්නම් මද්ද්‍රව්‍යයකට. එහෙම නැත්නම් ඔය ෆෝන් වීඩියෝස් වල. එහෙම නැත්නම් මොනවට හරි බෑඩ් ඇඩික්ෂන් වලට යන්න පුළුවන්. මොකද මේ එයාගේ අර හෝමෝන් ස්ටිමියුලේට් වෙන්නේ සාමාන්‍ය විදිහට නෙවෙයි.
මොකක් හරි අලුතෙන් ගන්න දෙයක් තමයි. හරි. එහෙම වුණාම මේ මෙයාට වෙන දේ තමයි ඇවිල්ලා අලුතෙන් හම්බෙන දේවල් වලින් තමයි මෙයාගේ හෝමෝන් ස්ටිමුලේට් වෙන්නේ. එහෙම නැත්තම් සතුට දැනෙන්නේ නැහැ. අර එකම දේ හැමදාම එපා වෙනවා කියන්නේ ඒක. එහෙම එපා වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැටි තමයි හැමදාම පරිප්පු මොනවද කියන්නේ. පානු කියනවා ඔක එපා වෙනවනේ. ඒක සාමාන්‍ය හැටි. මම නමුත් මෙතන කියන්නේ ඔය එපා විල්ලක් ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය වගේ ඇඩික්ෂන් වලට යන්න යනවා. හරිද? අපි මේකෙන් තේරුම් ගන්න. මේ පුද්ගලයාට දැනටත් විශ්වාසය නැහැ. මම කියන කෙනාට. එතකොට අපි හිතමු මොකකට හරි ඇඩික්ෂන් එකක් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ඔන්න ළමයෙක් මං කිව්වේ අර පාසල් ළමයෙක් ඉන්නවා. ඒ ළමයාට ෆෝන් එකකුත් තියෙනවා. හරි. කලින් හිටපු පාසලේ මේ අලුත් එකටත් ඇවිල්ලා දැන් මේ තියෙන පීඩාව මේ අර කලින් දැනෙන හැඟීම නොදැනෙන නිසා මොකක් හරි සතුට ජනනය කරගන්න මේක නා ෆෝන් වීඩියෝ වලට ඇඩික්ට් වෙනවා. එහෙම හිතමු. හිටි ගමන්ම අම්මා හරි තාත්තා හරි ඉඳලා ෆෝන් එක ගන්නවා. හරි ගමන් මාර වැඩි. දැන් අර මම හොයා හිටපු සතුට එන ක්‍රමය නේ. හරිද? නේද ෆෝන් එක ගන්නවා. ඊට පස්සේ දැන් මම මේ සතුට ජනනය කරගත්ත ක්‍රමයක් නැති වුණා. එතකොට වෙන්නේ මෙන්න මේ පීඩාව කෙනාට මෙන්න මේ පුද්ගලයාට මේ ළමයාට දරා ගන්න බැරි වෙලා යනවා. ඊට පස්සේ තමයි මේ මතින් අර පසු කාලින කලින් තිබ්බ ලක්ෂණ සියල්ල උඩට එන්නේ. ඒ කියන්නේ හැමදේම එපා වෙනවා. කෑම බීමේ රටාව වෙනසක් වෙනවා. නිින්ද රටාව වෙනසක් වෙනවා. තමන්ගේ ඇඟ ගොඩක් දුර්වල වෙනවා. ඊට පස්සේ මානසික ඒකාග්‍රතාවය නැති වුණාට පස්සේ කොහොමද කලබලයි. කලබල වුණාට පස්සේ කොහොමද තීරණ ගන්නේ? හරි බුද්ධිය පාවිච්චි කරන්නේ නෙවෙයි. නිතරම තරහ යනවා. තරහ යන්නේ වහගන්න. ඔයාලා දන්නේ සාමාන්‍ය කෙනෙකුට සීමිත තරහ යනවා නම් යන්නේ ඒ කෙනාගේ මොකක් හරි දෙයක් වහගන්න. ඒ කියන්නේ යා වැඩි කල්පනා කරලා කතා කරලා ඒක තර්ක කරලා විසඳන්න කැමති නැහැ. හරිද? තරහ ගිහිල්ලා මොකක් හරි කොම් බැන්නා නැත්තම් ගැහුවා. එච්චරයි. මේ දෙක කරාට පස්සේ මේ ඕකෙන් වෙනම මානෙකට නෑ. හරිද? පලා යාම කියන එක තමයි එතෙන්දි පාවිච්චි වෙන්නේ. හරිද? ඒ හින්දා මේ ගොඩක් වෙලාවට තමන් මේ ඩෝපමින් හරි සෙරටොනින් හරි මොකක් හරි ස්ටිමියුලේට් කරගත්ත ක්‍රමේ නැතිනම් මොකක් හරි විදිහකට ඒ කෙනාට වෙන්නේ දැඩි මානසික පීඩාවක් ඊට පස්සේ කාන්සිය ඊට පස්සේ විෂාදේ වගේ ලක්ෂණ වලට යන්න. මේක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මම කියපු කරුණ බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ඇති. සාමාන්‍යයෙන් මිනිස්සෙයින් දුක වේදනාව කියන එක විඳපු කෙනෙක් පසු කාලීනව දුක වේදනාව නැති අවස්ථාවකටපත් වුණොත් නමුත් අරයාගේ යටිහිතේ තියෙන අර කලින් විඳපු දුක සහ වේදනාව සියල්ල. හරිද? එතකොට එයා උත්සාහ කරනවා මේ අලුත් තැනත් අර දුක වේදනාව මම විඳින්න නැතුව ඉන්න බලන්න ඕනේ කියන එකට ආවරණ හදනවා. කිසි මොකක් හෝ අවස්ථාවකින් ඔය ආවරණයක් බිඳුණා. මෙයාගේ අර කලින් තිබ්බ දුක සහ වේදනාව නැවත ඒවි කියන බයට මුහුණ දෙන්න හැකියාවක් නැති හින්දා මේ මනුස්සයා විෂාදයටපත් වෙනවා. ඔන්න ඔහොමත් වෙනවා. හරිද? මේ හින්දා මේක බොහොම කල්පනාවෙන් තේරෙන්න ඔන්න ඔහොම හේතු තමයි වෙන්න පුළුවන්නේ විෂාදය කියන්නේ මේ ඊයේ පටන්ගෙන අද හැදෙනවා වගේ ලෙඩක් නෙවෙයි මේක කාලයක් තිස්සේ පරිසර සාධක ආර්ය සහාය ජානනීය සාධක ඊට පස්සේ චර්යා රටාවල තියෙන ඒ හේතු හින්දා ටික හැදිලා ඇවිල්ලා උපරිම වෙන මට්ටමකට පත් වෙන එක. හරිද? ඒ හින්දා විෂාදයේ බොහොම මේ කල්පනාවෙන් තේරුම් ගන්න ඕන සාමාන්‍යයෙන් අපට සමාජයට ඇත්තටම අද ජීවිතවල මේ විෂාදයෙන් ඉන්න මිනිස්සු පේන්නේ නැහැ.
පේන්නේ නැහැ කියන්නේ අපේ සමාජ මිනිස්සු මේ මනුස්සයර විෂාදයද කියලා බලන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන කට්ටිය ඉන්නේ. එතකොට Tamanට ඒක තේරෙන්නේ නැහැ. තම විෂාදේ හරි මොකක් හරි මානසික දුර්වලතාවයක් තියෙන කෙනෙක් කවදාවත් පිළිගන්නෙත් නැහැ. කවදාවත් තේරුම් ගන්නෙත් නැහැ Tamanට මේ දුර්වලතාවය තියෙනවා. එයාට ඒක තේරුම් ගන්න ශක්තියක් නැහැ. හරිද? එහෙනම් කිසිම අවස්ථාවක විෂාදේ තියෙන මිනිස්සෙක්ගෙන් ඔයාලට විෂාදේ තේ කියලා අහන්න එපා. ඔව් කියන්නේ. විෂාදේ හරි මොකක් හරි ලේකක් හරි මාන්න එපා. තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ. ඒ හැඟීමක් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. හිස් බවක් විතරයි තේරෙන්නේ. හැඟීම් ටික වචන දන්නවා. වචන ගොනු කිරීම ඉතිශය මහන්සි පුද්ගලයාට. ඒකින්ද මේක ඇහුවට වැඩක් නෑ. අපි ඔබ්සර්ව් කරලා ඉවරලා තේරුම් අරගෙන තමයි මේ නිර්ණය කරන්න ඕන මේක තමයි වෙලා තියෙන්නේ. හරිද? කොහොම හරි කමන්නේ විෂාදය කියන එකට අඩු කරගන්න ඕන කරුණු ටික මම දැන් කියනවා. ඉතින් ආදරණීය මිතුරුනි මේක හැදෙන්න කාලයක් යනවා වගේ හොඳ වෙන්නත් කාලයක් යනවා. නිකන් හිතන්න සාමාන්‍යයෙන් වසර ගානක් තිස්සේ ටික ටික හැදිලා මතුවෙන දෙයක් දවසින් දෙකකින් අඩු වෙයිද කියලා. එහෙම අඩු වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් ඔය උග්‍ර මට්ටමේ විෂාදයක ඖෂධ ප්‍රතිකාර ගන්න වෙනවා. ඊට පස්සේ ওই මනෝ උපදේශන ක්‍රමවලට යන්න වෙනවා. ඒ වගේ තියෙනවනේ මේ චර්යා රටා වෙනස් කරන ඒවා. ඊට පස්සේ අන්තර්පුද්ගල සම්බන්ධතා ගන්න වර්ධනය කරන ඒවා. ඒවා තියෙනවා. ඉතින් ඒවට යන්න වෙනවා. ඒ යන්න වෙන කාලෙදී ඒවා සාමාන්‍යයෙන් ඒ වෘත්තිකය සිද්ධ කරන්න ඕන. සාමාන්‍ය කෙනෙකුට ඕක කරන්න බෑ. සාමාන්‍ය කෙනෙක් ඕවා කිව්වා කියලා ඒක අහන්නෙත් නෑ. හරිද? ඒකට ගෙදරම හිටියොත් එහෙම මනෝ උපදේශකෙක් හරි මොනවා හරි මිනිස්සෙක් ඒ කෙනා කියන එක අහන්නේ නැහැ. මොකද එයාටත් කියන්න බැරි බොහෝ කරුණු මේ පුද්ගලයන් තුළ තියෙනවා. ඒක කවදාවත් ඇස් දෙකටවත් දැකලා නැති මිනිස්සුන්ට තමයි වක්‍ර වහ ගන්න පුළුවන් ඉන්නේ මෙයාගේ ඇත්තටම තියෙන ගැටලුකාරී තත්ත්වයන් නෝන. හරි. ඒකින්ද මෙන්න මේ ටික ඔයාලා කරන්න අනිවාර්යෙන් මට හිතුණා මේක හොඳයි කියලා. සාමාන්‍යයෙන් සිත කියන එක පදනම් වෙන්නේ සහ ක්‍රියා කරන්නේ අපේ මෙච්චර ගැඹුරින් වන්න. මෙන්න මේ හතර තියෙනවානේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒ කියන්නේ පඨවි කියන්නේ ඉල්ලා මේ තියෙන තද ගතිය. මේක ශරීරයේ තියෙන තැන්වස් නේන තදට තියෙනවා. එතකොට මේ තේජෝ කියන්නේ උෂ්ණ රස්නේ ගතිය. වායෝ කියන්නේ වාය වාතය. ආපෝ කියන්නේ ජලය. හරිද? මොකක් හරි දෙයකට මේ ජලය අනුසාර ජලය ගන්න එක හරි වටිනවා. පිරිසිදුකම හරි වටිනවා. නානික වතුර බොන්න අතිශය වටිනවා. එහෙන කෙනෙක් මේ නිෂාදයටපත් වෙලා ඉන්න කෙනා වතුර බොන්න ඕන. වතුර දෙන්න ඕනේ ඒගොල්ලන්ට බොන්න නාන්න. ඒ මේවා අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ තේජෝ ගුණය කියන්නේ සාමාන්‍යයෙන් හිරු රශ්මියකින් හොඳයි. හිරු රශ්මිය සම්බන්ධ බොහෝ ක්‍රියාකාරකම් තියෙනවා. හිරු රශ්මියට නිරාවරණය වෙන එක. මොකද මේ ගොඩක් වෙලාවට ડિප්‍රෙෂන් වගේ තියෙන කට්ටිය හරි කැමති කළුවරේ ඉන්න. අදහස එන්නේ නැත්තම් ඕන තැන. සෝ වගේ ඉන්න. හරි. කළුවරේ ඉන්න දෙන්න හොඳ නැහැ. හරිද? ඒකින්ද බොහෝ වෙලාවට අනිවාර්යෙන් එළියට යන්න ඕන. අවුව වැටෙන විදියට. හරි. ඊට පස්සේ මේ ඝන දේවල් භාවිතා කිරීම අපේ ශරීරය නඩත්තු කරගන්න. අපි ගන්න ආහාර බොහෝ වෙලාවට අර හැමෝටම ඉතින් ඇත්තටම සමබල ආහාර කිව්වට ඔය නමට විතරයි ඔක් කියනවා කන්න බෑ. නමුත් මේ ඔය කට්ටිය විශේෂයෙන්ම හරක් මාසෙන් ගන්න පුරුදුලා ඉන්නවා ඒක නතර කරන්න අවශ්‍යයි. මේ වගේ දේවල් හොඳ නෑ. මේ හරක් මාස ගොඩක් වෙලාවට මේ ලොකු ඇඩ්‍රිනල් ප්‍රතිශතයක් තියෙන හින්දා තරහ සම්භාවිතාවය වැඩි. නිකන් මිනිස්සු තරහ.
මං කියන්නේ හරක්ස් කෑවම තරහ යනවා හැමෝටම. මේ ගන්න නෙවෙයි. හරි. ඊට පස්සේ වායු. වායු මේ හුස්ම සම්බන්ධව එක්සර්සයිස් කරන්න ඕනේ. හුස්ම සම්බන්ධව. ඊට මමත් වීඩියෝ දාලා තියෙනවා. මේ ව්‍යායාම කරන්න ඕනේ. එතකොට මේ හතර හොඳට තිබ්බොත් තමයි අපේ චිත්ත ශක්තියත් වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ ශරීරය හොඳට තිබ්බොත් සිතින් කරන දේවල් ටිකත් හදාගන්න පුළුවන්. එහෙනම් හරි වටිනවා මෙන්න මේ ටික එකතු කරගන්න. සාමාන්‍ය විෂාදයේ තිබිලා තනියම නැගිටින්න පුළුවන්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ආවොත් වෙන ඇත්තටම අතිශයම දුර්වල මානසිකත්වයක් තියෙන පුද්ගලයෙකුට ආදරණීය මිතුරනි තනියම නැගිටින්න බෑ. එහෙම පුද්ගලයෙකුට වෙන්නේ විෂාදයේ උච්චතම අවස්ථාව මරණය ඕක ළඟා කරගන්න. යම් කිසි දිනක් තිබුණොත් එහෙම ඕ වෙලාවට ඖෂධ ප්‍රතිකාර සහ වෛද්‍යවරයාට අනිත් මේ හදන ප්‍රතිකාර වලට ගිහිල්ලා සුව කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දුර්වල මනසක් තියෙන කෙනෙකුට එහෙම කරගන්න බෑ. ඒකට මනසේ දුර්වලද නැද්ද කියලා බලන්නේ එයාත් එක කතා කරලා නෙවෙයි. හරිද? මම කියවනේ මුලින් කිව්ව කෙනෙක් ඕනකට වඩා මානසික ශක්තිමත් කියලා පෙන්නනවා නම් ඒ කෙනාගේ මානසික යම් කිසි තරමක පොදුයි. විෂාදය ගැන කතා කරගෙන හිටියේ බොහෝ කරුණු කීපයක් මම කිව්වා. මේකෙදි යම් කිසි ගැඹුරු කරුණු ටිකක් තියෙනවා. ඒක තම තමන්ගේ මම හැමෝටම තේරෙන විදිහට මම කියන්න උත්සාහ කරනවා. හරි. කොහොම හරි කමන්නේ. විෂාදය කියන්නේ ඇත්තටම නොසැලකිය යුතු තත්ත්වයක් නෙවෙයි අනිවාර්යෙන් මේක අපි අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. ඒත් එක්කම විෂාදය තියෙන කෙනෙක් කොහොමද බලා ගන්න ඕන කියන එක කියද්දී මේ කොට්ටියට කිසිම වෙලාවක මේ දුකක් දැනෙන ආකාරයෙන් කටයුතු කරන්න එපා. බොහෝම කරුණාවන්තව බොහොම හොඳින් කල්පනා කරලා කතා කරන්න කටයුතු කරන්න ඕන. හරිද? එතකොට මේ අපි නොහිතන දුක වුණත් මෙයාලට ලොකු දෙයක් වෙන්න පුළුවන් සමහරට. දැන් මේ ඔය ෆිල්ම් එකක් හරි බලලා එහෙම අඬන්න දුක වෙන්න පුළුවන්. සාමාන්‍ය නමුත් අර බුද්ධිමත් මනුස්සයෙකුට තේරෙන්නේ නේද සාමාන්‍ය ෆිල්ම් එකක් බැලුවා කියලා අඬන එක. මේක ඉච්චර මේ ගැළපෙන්නේ නෑ නේද? එහෙම වෙන්න හේතුවක් නැහැ. මොකද මේක චිත්‍රපටයක් කියන එකෙන් තමයි බලන්න ඕනේ. බලන්න ඕනේ කියන්නේ ඒකයි කතාව රස විඳින්න ඕනේ. ඇත්තටම යථාර්ථයෙන් අවබෝධ කරගෙන. යථාර්ථයෙන් කියන්නේ මම මේක බෞද්ධ දර්ශනික යථාර්ථයක් ගැන නෙවෙයි කියන්නේ. ඇත්තට මේ කතාව ඇතුළට කිඳා ගන්න එක විඳින්න ඕනේ. නමුත් මේක මොනවද මනස් කල්පිත දෙයක් නේ කියලා අවබෝධයක් යම්කිසි තරමක් තියෙන්න ඕන. මොක තිබ්බාම මේ කෙනාට නිකන් අර 아무තු දුකක් ඇති වෙන්නේ නැහැ. හරිද? එහෙම චිත්‍රපටියකුත් බලලා දුක් වෙලා කන්නේත් නැතුව දවස් දෙකක් තුනක් විතර ඉන්නවා නම් ඒක නා පොඩ්ඩක් බලන්න ඕනේ. මේකේ මොකක් හරි නොගැලපිය යුතු මට්ටමක් තියෙනවා කියලා. හරිද? ඒත් එක්කම තමන්ගේ ළඟම හිතවතුන් එපා වෙලා කතාව කරන්නේ නැතුව බොහොම තදින් කළුව ජීවත් වෙනවා නම් කලබල වෙලා තියෙනවා නම් තරහ යනවා නම් ඊටම තදින් සමහර වෙලාවට කියනවා නම් මැරෙන්න ඕනේ මේ ජීවිතේ වැඩක් නැහැ කියලා අන්න වගේ අවස්ථාවල අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒත් ඒකෙන් තමයි මේගොල්ලෝ මේ මැරෙන්න උත්සාහ කරන්නේ. කියන්නේ මෙයාලට මේ මැරෙන්න ඕනේ කමක් නෙවෙයි. ඇත්තම කතාව. මෙයාලට මේ විඳින අවස්ථාව විඳ ගන්න. කියන්නේ මේ හිස් බව, මේ පීඩන, මේ තියෙන වේදනාව ටික. ඒක විඳ ගන්න බෑ. ඒ හින්දා නම ජීවත් වෙන්න ආසයි. ඒක ජීවත් වෙන්න ආසාව කියන එක අමතක වෙලා යනවා අර හේතු ටික හින්දා. කියන්නේ මේ සතුට උද්දීපනය කරන හෝමෝන මෙයා තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. කියන්නේ මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල වැඩ කරන එකේ තියෙන අන්බැලන්ස් එක. මේ සතුට උද්දීපනය කරන ක්‍රියාකාරකම් මේ මොනවද මේකේ රසායනික ද්‍රව්‍ය හරියට වැඩ කරන්නේ නැති වුනහම මෙයාලට වෙන්නේ මේ පීඩනය දරා ගන්න බැහැ. ඊට පස්සේ මරණයට ප්ලෑන් කරනවා. බොහෝම අඩුවෙන් මේ හානි වෙන්නේ මොකද්ද? එල්ලෙනවද, බෙල්ල හිර වෙනවා, රිදෙනවා. වසබොනවද, තෑ මට ඒක වමන යනවා. එතකොට අමාරුයි. නැත්තම් ගඟට පනිනවා හුස්ම හිර වෙද්දී දන්නේ.
එහෙම නැත්නම් වෙන මොන හරි ක්‍රමයක් කරගන්නවද කියලා ඔහොම හිත ඉන්නවා. හිත කල්පනා කර කර ඉන්නවා. හරි. එතකොට නමුත් අර බොහොම අවස්ථාවල පහසු ක්‍රමයක් තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මේ නෑ ඒක මම පසු කාලීනව කියන්නම් කල්පනා කළා මොකද මේ විශාලයේ තියෙන කෙනෙක් මේක බැලුවොත් එහෙම මේක තමයි පහසුම ක්‍රමය කියලා ඔළුවට ගන්න ඉඩ තියෙනවා. හරිද කොහොම හරි කමන්නේ. විෂාදය කියන්නේ බරපතල මානසික ගැටලුවක්. එතකොට මේ සුව කරගත හැකි තත්ත්වයක් මේක. අනිවාර්යෙන් හොඳ ප්‍රතිකාර සහ මේ උපදේශනය. ඊට පස්සේ පවුලේ කට්ටියගේ ආදරය කරුණාව ඔන්න ඔය මතින් අනිවාර්යෙන් හොඳ මට්ටමකට හදාගන්න පුළුවන්. සහ දැන් මේ කරුණ අතිශය වැදගත් ආදරණීය මිතුරනි. විෂාදය කියන්නේ වාසනාවට හැදෙන ලෙඩක්. හැමෝටම විෂාදය හැදෙන්න ඕන කියලා කියනව නෙවෙයි. හේතුව තමයි විෂාදය හැදිලා මෙතනින් නැගිට්ටත් මනුස්සයෙක් අනිවාර්යෙන් සමාජයේ අතිශය ප්‍රබල සහ හොඳ මනුස්සයෙක් වෙනවා. ශක්තිමත් මනුස්සයෙක් වෙනවා. මේකෙන් නැගිට්ට සාමාන්‍ය සමස්තය ඔබ මම දන්න අයට වගේ සමස්තයට වඩා සමාජයේ හරි ප්‍රබල පුද්ගලයෙක් වෙනවා. ප්‍රබල කියන්නේ මොකක්ද ජනාධිපති නැමැති එහෙම එකක් නෙමෙයි. සාමාන්‍ය මනුස්සයෙක් වශයෙන් අත් කරගන්න ඕන සියලුම ශක්තියින් හැකියාවන් ඔය කුණ්ඩලිනී ආරාමයව නෙවෙයි. නිකන් සාමාන්‍ය පොළවට බැලලා කතා කරන්නේ. ඒවා ටික හදාගන්න පුළුවන්. හරි ශක්තිමත් මනසක් තියෙන හොඳ පුද්ගලයෙක් වෙනවා මේ විෂාදයේ හැදිලා කෙනෙකුට මෙයා එකෙන් සුව වුණොත්. දෙවෙනි එක තමයි ඒ තයිරොයිඩ් වගේ ලෙඩ. මේ තයිරොයිඩ් දැන් ගොඩක් දෙනෙකුට මේක හරි කිසිම මේ ගැළපීමක් නෑ මට ඒ වෙනකොට මතක් වුණා කියන්න. තයිරොයිඩ් එහෙමත් නෑ සමහර අසනීප වලට දෙන බෙහෙත් වලට මතකය දියුණු තදින්. ඒක මතකය නිසා කරුණ අවබෝධ කරගෙන අවශෝෂණය කරගෙන ඒ තුළින් තමන්ගේ අවශ්‍යතාවලට යන්න පුළුවන්. එහෙම කියලා කවුරුත් මේ ලෙඩ නැතුව බෙහෙත් බොන්න එපා. මතකය නැති අය බෙහෙත් ඉදීන්නත් එපා. හරිද? ඒ හින්දා පුළුවන් තරම් මම අර කියපු කරුණු හතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ කෑම බීම ජලය ව්‍යායාම සහ ඔය හුස්ම ඊට පස්සේ හිරුවෙනි ඔන්න ඔයාලට නිරාවරණය වෙන්න හොඳ ධර්ම දේශනා වගේ දේවල් අහන්න අනිවාර්යයෙන් දැන් මේ හිත ගැන කියන කතන්දර ටික තේරුම් ගන්න පුළුවන් තරම්. ඒ කියන්නේ විෂාදයේ තියෙන මනසකට මේව කරන්න බෑ. ඇත්තටම බෑ මේ මනසට මොකද හිතෙන්නේ නැහැ මේ වීඩියෝ මෙච්චර දිගට බලන්නේ. මේ කොහොම හරි ඒ ටික හරි වැදගත්. පුළුවන් තරම් නිවෙන වීඩියෝස් පුළුවන් තරම් ඔය ඇල්ෆා සංඛ්‍යාතක වගේ තියාගන්න පුළුවන් මියුසික් ඒ වගේ දේවල් අහන්න. හරි. දැන් ආයි කියන්නේ විෂාදයේ තියෙන මනස කොහොමද ඇතිරෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොකක් හෝ දෙයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මේක ජීවිතයට එකතු කරගන්න යම් කිසි දවසක විෂාදයක හෝ මානසික පීඩාවක ඉන්න පුද්ගලයෙක් දැක්කොත් මේ කෙනෙකුට උදව් කරන්න. ඒක යම් කිසි ආත්මයක යම් කිසි භවයක අපිට හරිම වැදගත් දෙයක් වෙනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට. ඒක හරිම වටිනවා.